ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි භාවනාවට කාලයක් නැති එක අපිට හැමෝම තියෙන ප්‍රශ්නයක් නේ. අපිට භාවනාවට කාලයක් නැහැ. අපිට තියෙන වැඩ කටයුතු නිසා භාවනා කරන්න අපිට විදිහක් නැහැ කියන දේ අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය. ඒත් භාවනාවට ඕන කාලය අපි හදාගන්නේ කොහොමද? භාවනාවට ඕන කාලය ලැබෙන්නේ කාලය සෙවීමෙන් නෙවෙයි. දැන් ගොඩක් අය හිතනවා විවේක කාලයක් සෙවීමෙන් භාවනාවට සුසු කාලයක් ලැබෙනවා කියලා. භාවනාවට කාලයක් ලැබෙන්නේ භාවනාවට තියෙන කැමැත්ත මත. ඊළඟට අපේ භාවනාව කරන්න කොයිතරම් කැමැත්තක් අපිට තියෙනවද? කොයිතරම් අවශ්‍යතාවයක් අපිට තියෙනවද? කොයිතරම් ඒ ගැන අවබෝධයක් තියෙනවද? කොයිතරම් අපේ භාවනාව ගැන හිතේ පැහැදීමක් තියෙනවද කියන එක මත තමයි භාවනාවට තියෙන කාලය ලැබෙන්නේ. ඒතකොට අපේ තියෙන භාවනාවට තියෙන කැමැත්ත, භාවනාව ගැන තියෙන අවබෝධය, භාවනාවට තියෙන පැහැදීම අඩුයි නම් අපිට කාලය ලැබෙන්නේ නැහැ. අපිට භාවනාවට තියෙන කැමැත්ත වැඩි නම්, අවබෝධය වැඩි නම්, පැහැදීම වැඩි නම් අපිට භාවනා කරන්න කාලය ලැබෙනවා. ඒක තමයි භාවනාවට කාලය ලැබෙන එක සහ නොලැබෙන එකේ වෙනස. එහෙනම් අපි වැඩි කරගන්න ඕනේ භාවනාවට ලැබෙන කාලය හොයන්න නෙවෙයි අදහස් කරන්නේ. අපි බලන්න ඕනේ භාවනාවට අපේ සිතේ තියෙන කැමැත්ත වැඩි කරගන්න. ඒතර භාවනාවට අපේ සිතේ කැමැත්ත නැතුව අපිට කවදාකවත් භාවනා කරන්න හිතෙන්නේ නැහැ. කාලේ නැති වෙනවා. ඒ වගේම උනන්දුව නැති වෙනවා. දිගට කරගෙන යන්න බෑ. ඒකට කියනවා ඡන්දය, කැමැත්ත. ඒතර ඡන්දේ තිබ්බොත් ඡන්දං ජනේති වායමති අන්න වීරිය කරන්න පුළුවන් වෙනවා. ඒතර වීරිය ඇති වෙන්නේ කැමැත්ත මත. එතකොට කාලයත් එතකොට අපිට භාවනාවට ලැබෙනවා. අපි ගත්තොත් මේ භාවනාවට කාලය ලැබෙන්නේ කොහොමද? කැමැත්ත ඇති වුනහම. කැමැත්ත ඇති කරගන්නේ කොහොමද? අපි භාවනාවේ ආනිසංස කල්පනා කරන්න ඕනේ. භාවනාවේ ආනිසංස ගැන කියලා දෙන දේශනා නිතර අහන්න භාවනා කරන කෙනෙක් නම් ඔබ භාවනාව ගැන වර්ණනා කරන දේශනා අහන්න. භාවනාවේ උනන්දු කරන භාවනාවට දියුණු වෙච්ච අයගේ තිබුණ ප්‍රතිලාභ ගැන කතා කරන්න. ඒතර භාවනා කරලා සිතේ ලබාගත ඇති යහපත් වූ තත්ත්වයන් ගැන කරන අනුශාසනා දේශනා අහන්න. ඒතර භාවනාවට කැමැත්ත තියෙනවා. එතකොට ඔබට තේරෙයි දැන් වෙනදා වගේ නෙමෙයි වෙනදා තිබුණේ මට කාලයක් නැති ප්‍රශ්නයක්. දැන් මට කාලෙත් තියෙනවනේ. දවසේ කොයියම් හරි වෙලාවක ඔබට ලැබෙයි භාවනා කරන්න. ඔබේ හිතේ කැමැත්ත වැඩි වෙන තරමට භාවනා කිරීමට ලැබෙන කාලයත් වැඩි වෙනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඔබට රෑ දෙගොඩ හරියක හරි නැගිටලා භාවනා කරන්න හිතේ. වැඩ වැඩි නම් පාන්දර වැඩිපුර පැයක් කලින් නැගිටලා භාවනා කරන්න ඔබට හිතේ. ඒකට හේතුව ඔබට භාවනාවට ඔබේ සිත කැමති. එහෙනම් සිත කැමති කරගන්න ඕනේ. සිතට අපි යෝජනා කරන්න ඕනේ. අපි භාවනා කරලා මේවා දියුණු කරගන්න ඕනේ. භාවනාව කියන්නේ හරිම සුන්දර දෙයක්. භාවනාකමින් නිරෝගී භාවය ලැබෙනවා. භාවනා කරපු කෙනෙකුට සිතේ දුක් පීඩා වලින් නිදහස් වෙනවා. භාවනා කරන කෙනෙකුට සිතේ සැනසීම ඇති වෙනවා. භාවනා කරන කෙනෙකුට අටලෝ දහමට කම්පා නොවී ඉන්න පුළුවන්. භාවනා කරන කෙනෙකුට මානසික සමතුලිතතාවයක් නැති වෙනවා. භාවනා කරන කෙනෙකුට ධ්‍යාන, අභිඥා, මාර්ගඵල දක්වා මේක දියුණු කරගන්න පුළුවන්. භාවනා කරන කෙනෙකුට සුගතිය උපදින්න පුළුවන්. භාවනා කරන කෙනෙකුට මෙලවදී සැනසීමෙන් වාසය කරන්න පුළුවන්. භාවනා කරන කෙනෙකුට දුක් දරා ගන්න පුළුවන්. අකම්පිත වෙන්න පුළුවන්. භාවනා කරන කෙනෙකුට කායික මානසික රෝග නැති වෙලා යනවා. භාවනා කරන කෙනෙකුට එයාගේ ශාරීරික අංගයන් නිරෝගීමත් භාවයටපත් වෙනවා. භාවනා කරන කෙනෙකුට හොඳ නිර්වුල් මනසක් තියෙනවා. මේ වගේ ගොඩාක් දේවල් අපිට කල්පනා කරන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මෛත්‍රී භාවනාවේ ආනිසංස ඔබ කල්පනා කරොත්. ආනිසංස 11ක් තියෙනවා. සුවසේ නිින්ද යනවා. සුවසේ අවදි වෙනවා. පාපී සිහින දකින්නේ නැහැ. එතකොට මේ මොහොනේ පැහැපත් වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. මිනිස්සු ප්‍රියමනාප වෙනවා. අමනුෂ්‍ය ප්‍රියමනාප වෙනවා. ගින්නෙන් වසවිසෙන් අවිදායුධ වලින් හානි වෙන්නේ නැහැ. බලන්න මේ ආනිසංස කල්පනා කරද්දී ඡන්දය කියන දේ වැඩි වෙනවා. දැන් ගොඩක් අය හිතන වැරදි අදහසක් තමයි මේ අපි මේ ආනිසංස බලාගෙන නෙමෙයිලු කරන්නේ. ඒතර ආනිසංස බලාගෙන නෙවෙයි කරන්නේ කියන අදහස තුලම
ඔබට මේ ඡන්දේ නැති වෙලා යනවා. වීරිය නැති වෙලා යනවා. ඒ නිසා ඔබේ සිත කවදාකවත් ආනිසංස නැති දෙයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. එතකොට ඔබට මේක දුෂ්කර දෙයක් බවට පත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්න මේ පිනේ විපාක. මෛත්‍රියේ පුණ්‍ය විපාක උන්වහන්සේ පෙන්ලා දෙනවා. ඒතර භාවනාවේ පුණ්‍ය විපාක පෙන්ලා දෙනවා. භාවනාවේ ආනිසංස පෙන්ලා දෙනවා. එයි එහෙම පෙන්ලා දෙන්නේ. මේ භාවනාවල් තවදුරටත් දියුණු කරගන්න ඕන ඡන්දේ වැඩි කරගන්න. එතකොට තමයි වීරිය වැඩි වෙන්නේ. එතකොට භාවනා කරන ඔබට කාලය ලැබෙනවා. කාලය හොයන්න දෙයක් නැහැ. එතකොට සිත දැඩි කරගෙන මේක කරන්න පුළුවන් වෙනවා. අත්නොහරින වීරියෙන් මේක කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔබේ සිතේ භාවනාවට කැමැත්ත ඇති වුණොත්. එතකොට භාවනාව මේ අපිට දිගටම කරන්න බැරි මොකද හේතුව? අපේ සිතේ භාවනාව ගැන තියෙන කැමැත්ත අඩුයි. ඒතර වීරිය අඩුයි. ඒ නිසා අපිට මේ භාවනාව මග ඇරෙනවා. ඒකයි හේතුව. ඒතකොට කාලේ නැහැ කියලා අපිට හිතෙනවා. ඒතර කාලේ ලබා ගන්න මේ විදිහට. හැම දිනාටම තෙරුවන් සරණයි.